ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ අපිට කලින් announcement එකක් තිබ්බා ජනවාරි 28න් පස්සේ ෆෝන් ගෙනාම මේ සිග්නල් ඉෂුස් වෙන්න පුළුවන් සිග්නල් වැඩ කරන්නේ නැතුව වෙන්න පුළුවන් ඔන්න වගේ ප්‍රශ්න ටිකක් අපිට කලින් දවස්වල තිබ්බා. ඉතින් අද අපි බලමු ඒ සම්බන්ධයෙන් ඒ කියන්නේ ජනවාරි 28න් පස්සේ ෆෝන් එක ගෙනාම ඒකට මොකද වෙන්නේ සිග්නල් වැඩ කරයිද නැද්ද කියන එක සහ ටැක්ස් කොහොමද කියන දේ ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ ෆෝන් එක ජනවාරි 28න් පස්සේ ගෙනාපු එකක්. ඒ කියන්නේ මාර්තු 11 වගේ දවස්වලදී මට හම්බෙච්ච ෆෝන් එකක්. ඉතින් මේක ගැන සම්පූර්ණ විස්තරයක් කියන අද රිවිව් එක සහ අන්බොක්සින් වීඩියෝ එක මේකෙන් කරන්නේ නැහැ. අද අපි කතා කරන්නේ මේ සිග්නල් ප්‍රශ්නේ සහ මේක ටැක්ස් සම්බන්ධයෙන් අපි කොහොමද මේව කරපු ඒ විස්තර ටික තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේක ඩුවල් සිම් ෆෝන් එකක්. ෆෝන් එක මොකක්ද කියලා මම අනිවාර්යෙන් අන්බොක්සින් වීඩියෝ එකක් දාන්නම්. ඒක ඉක්මනටම කරනවා. ඉතින් අද මේක වෙනම වීඩියෝ එකකින් කරන්න හිතුවේ. මොකද අන්බොක්සින් එක සහ රිවිව් එක මේ වීඩියෝ එකකින් කරන්න ගියොත් මේ වීඩියෝ එක ටිකක් දික් වෙන්න පුළුවන්. ඉතින් අපි සිම් දෙක දාලා බලමු කටු සිග්නල් කටු එක ආවා. ඊට පස්සේ මේකේ 4G on වෙනවද කියලා බලන්නත් ඕනි. සහ network කියන්නේ internet settings ටික install කරගන්න අපිට message එකක් එන්න ඕනි. ඒකත් එනවද කියලා අපි බලමු. ඉතින් signal ටික ආවා 4G on වුණා. හරි අපිට message එකක් ආවා. ඉතින් මොකද්ද මේ ප්‍රශ්නේ? ජනවාරි 28න් පස්සේ signal අවුල් වෙනවා කියලා කියපු කතාව තාම තියෙනවද? මොකද්ද ඒකේ තියෙන ගැටලුව කියන්නේ අද දැන් අපි කතා කරන් යක්. ඉතින් ටෙක් සම්බන්ධව ඒක මම ඉස්සරහට කියන්න මේ වීඩියෝ එක ඉස්සරහදී කතා කරන්න. සහ මේ ෆෝන් එකේ අන්බොක්සින් එක සහ රිවිව් එක මම වෙනම වීඩියෝස් දෙකකින් ඉස්සරහට අනිවාර්යෙන් අරන් එන්න. හරි ඉතින් මේ ජනවාරි 20 න් පස්සේ සිග්නල් අවුල් වෙනවා කියලා අපිට පොඩි මැසේජ් එකක් ආවා. ඒ නිවුස් වල හැම එකෙම ගියා. ඉතින් ඒක තාම ක්‍රියාත්මක වෙලා නැහැ. හරියට මොකද ඒක ක්‍රියාත්මක කරන්න කලින් තව ගොඩක් ස්ටෙප්ස් ටිකක් තියෙනවා ඒගොල්ලොන්ට කම්ප්ලීට් කරන්න. මොකද ප්‍රශ්න ගොඩක් එනවා පිටරට ඉඳන් කවුරු හරි આવොත් මේගොල්ලන්ගේ ෆෝන්ස් වලට සිග්නල් අවුල් වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ප්‍රශ්න හින්දා ඒක තාම නිසි ලෙස ක්‍රියාත්මක කරලා නැහැ. ඒකට කොහොමත් තව මාස 3-4ක වගේ කාලයක් යයි කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මේ ෆෝන් එක ආවේ මාර්තු මාසයේ කියන්නේ ජනවාරි 28න් පස්සේ මාසයකට එහා කාලයකට පස්සේ ආපු ෆෝන් එකක් තමයි මේක. ඉතින් දැනට තාම කිසිම ප්‍රශ්නයක් නැහැ. කියන්නේ මේ වෙනකන් තාම සිග්නල් ප්‍රශ්නයක් ෆෝන් වලට ගෙන්නන ෆෝන් වලට සිග්නල් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැතුව ෆෝන් එකක් ගෙනලා සිග්නල් සිම් දාලා මේ තියෙන සිම් එකක් දාලා නෙට්වර්ක් ඇක්ටිව් කරගන්න පුළුවන් හැකියාව තාම තියෙනවා. කොහොමද ඕක ඇක්ටිව් වෙන්න තව ඒ කියන්නේ සිග්නල් ඉෂුස් එක එන ප්‍රශ්නේ TRCSL approval එක අනිවාර්යෙන් ගන්න ඕනි. ඒ ප්‍රශ්නේ ගැටලුව තාම නැහැ. කියන්නේ ඒකේ ප්‍රශ්නයක් වෙලා නැහැ. තාම ඒක තව මාස 3-4ක් වගේ ඉස්සරහට ගියාට පස්සේ ඒක ක්‍රියාත්මක වෙන කතාවක් තමයි කියන්නේ. තාම ඒ ප්‍රශ්නයක් ගේන්නන ෆෝන්ස් වලට නැහැ. ඉතින් මේකෙදි ටැක්ස් වලට ගත්තොත් දැන් අපි ටැක්ස් සාමාන්‍යයෙන් අපි රෙඩි ෆෝන් එකක් ගේනවා නම් විශේෂයෙන් AliExpress එකෙන් ෆෝන් එකක් ගේනවා නම් ඒක එන්නේ රෙජිස්ටර් පෝස්ට් එක හරහා. ඒ කියන්නේ RBSG tracking number වලින් එනවා ඔක්කොම එන්නේ SL පෝස්ට් එක රෙජිස්ටර් පෝස්ට් හරහා. එතකොට අපි කොහොමත් TRCSL approval ෆෝම් එක පුරවලා ටැක්ස් ගෙවලා තමයි ෆෝන් එක එතනින් කස්ටම් එකෙන් ක්ලියරන්ස් එක කස්ටම් ක්ලියර් එක කරගන්න ඕනේ. ඉතින් එහෙම නැතුව එන ෆෝන්ස් තියෙනවා. ඒ කියන්නේ courier service හරහා විශේෂයෙන් දරාස් ෆර්ඩ් ඒ වගේ courier service හරහා අපිට එන ෆෝන්ස් තියෙනවා. ඉතින් මේක ආවේ ෆර්ඩ් එක හරහා. ඉතින් මේක ටැක්ස් ගෙවීම සිද්ධුන්නේ නැහැ. මොකද මේක ගැන වෙනම වීඩියෝ එකක් කරලා මම YouTube එකට දාන්න ඕන හින්දා මේක මට වෙනම ඒපු ෆෝන් එකක්. මේක ආවේ ෆර්ඩ් එක හරහා. ඉතින් මෙතනදී ටැක්ස් ගෙවීමක් සිද්ධුුනේ නැහැ. සහ TRCSL approval එක ෆිල් කරන ෆෝම්ස් මේකට ආවෙන්නේ නැහැ. ඉතින් මොකද SG කියන්නේ රෙජිස්ටර් පෝස්ට් එක කරා આવොත් තමයි අපි කස්ටම් එකට ගිහිල්ලා කියන්නේ මධ්‍යම තප ලුමාරුවට ගිහිල්ලා TRCSL approval ෆෝම් එක ඒක පුරවලා 130ක ටැක්ස් එකට අදාළ ටැක්ස් මුදල ගෙවලා ෆෝන් එක රිලීස් කරගන්න ඕනේ කස්ටම් එකෙන්. කස්ටම් ක්ලියරන්ස් එක කරගන්න ඕනේ. ඉතින් අර එහෙම courier service එක කරා આવොත් ඒ ප්‍රශ්නේ නෑ. ඒ කියන්නේ ටැක්ස් ගෙවන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හැබැයි දැන් අර ජනවාරි 28න් පස්සේ ප්‍රශ්නේ ඉස්සරහට ක්‍රියාත්මක කරොත් courier service එක කරා එන එකක් වුණත් අපිට TRCSL approval එක ගන්න වෙනවා ටැක්ස් එකක් ගෙවලා. ඒක තාම නිසි ලෙස ක්‍රියාත්මක වෙලා නැති හින්දා දැනට ප්‍රශ්නයක් නැහැ. courier service එක කරා ආවත් අපේ තියෙන normal sim එකක් දාලා network active කරගැනීමේ හැකියාවක් තියෙනවා. ටැක්ස් එක ගෙවන්නේ නැතුව සහ TRCSL approval එකට apply කරන්නේ නැතුව. ඉතින් අර තව ඉදිරියට කියන්න බෑ කොහොමද මාස කිහිපයක් යයි ඕක ක්‍රියාත්මක වෙන්න. මොකද තව ඒකේ ගොඩක් process ටිකක් තියෙනවා steps ටිකක් තියෙනවා complete කරගන්න. එහෙම කරාට පස්සේ සමහරක් විට තව මාස 3-4කින් හෝ වේවා අපිට TRCSL approval එක අනිවාර්යෙන් ගන්න වෙයි courier service එක කරා ෆෝන් එකක් ආවත්. ඉතින් ටැක්ස් එක සාමාන්‍යයෙන් 130ක ගානක් තමයි යන්නේ. ඉතින් ඒක සමහරක් වෙලාවට 130 කිව්වට
අඩු වෙන අවස්ථාවල් තියෙනවා. ඒක අපිට හරියටම කියන්න බෑ. මොකද ඒක එතනදී මෙයා වෙන ප්‍රොසෙස් එකක්. ඒතර සමහරකට බොහෝ දුරට 100%කට S එකම ගෙවන්න අවශ්‍ය නැහැ. ඊට වඩා අඩු වෙන අවස්ථාවල් තියෙන්න පුළුවන්, වැඩි වෙන අවස්ථා තියෙන්නත් පුළුවන්. එතෙන් ඒක අපිට 100%ක්ම ෂුවර් කරන්න අමාරුයි. ඉතින් කොහොම වුණත් කස්ටම් එක කරා කියන්නේ RBSG tracking number එක කියන්නේ SL register post එක කරා එන ෆෝන්ස් වලට සහ මොනවා හෝ items වලට අපි අනිවාර්යෙන් tax එකක් ගෙවන්න ඕන. විශේෂයෙන් tablets phones වගේ වෙනවා නම් 130ක tax එකක් අපිට ගෙවන්න සිද්ධ වෙනවා රජයට. ඉතින් courier service එක කරාවොත් දැනට ප්‍රශ්නයක් නැහැ. normal අපේ sim එකක් දාලා මේ network එක වලට active කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ phone එකේ unbox එක මම වෙන වීඩියෝ එකකින් දාන්නම් සහ review එක full review එකක් වෙනම වීඩියෝ එකකින් දාන්නම්. මොකද මේ දෙකම එකකට දාන්න සහ මේ වීඩියෝ එකටම ඒ ටික එක්කම එකතු කරොත් එහෙම මේ වීඩියෝ එක සෑහෙන දික් වෙනවා. ඉතින් ඔයාලටත් ඒක එපා වෙනවා. ඒ හින්දා අපි මේක කොටස් 3කට කඩලා ඉක්මනින්ම වීඩියෝස් 3 අරන් එන්න කටයුතු කරන්න. හරි. එහෙනම් ඉතින් මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අපි ඒවට ඉක්මනට රිප්ලයි කරන්න සහ අනිත් වීඩියෝස් වලදී ඉදිරියට ගියන අනිත් වීඩියෝස් වලදී මේ ප්‍රශ්න ගැනත් අපි කතා කරමු. හරි. එහෙනම් මෙතනින් මම මේ වීඩියෝ ඉවර කරනවා. ෆෝන් එකේ ලුක් එක අමුතු ලුක් එකක් තියෙන ෆෝන් එකක්. සමහර අය නම් දන්නේ නැති මේක මොකක්ද කියලා. ලංකාවේ පළවෙනි රිව්යු එක වෙයි මේ ෆෝන් එක ගැන කරන. හරි. ඉතින් ඉක්මනින් ෆෝන් එකේ රිව්යු එක අන්බොක්ස් එකයි වීඩියෝස් දෙකකින් ඉක්මනටම අරන් එන්න. එහෙනම් අපි ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.